මචං ආයෙ හයර් එකක් සෙට් කරන ගමන් එමු සෙට් වෙමු. සෙට් වුණා ගියාම මෙතන තමයි ලොකේෂන් එක පෙන්නන්නේ හරියද? අයි මොකක්ද පික්නික් එකක්. පුළුවන් අවුලක් නැහැ. එයා ආන්සර් කරන්නේ ඇයි ෆෝන් එකේ? පංචකාවත්තේ HNB බැංක් එකේ වල යන්න කියලා කිව්වේ. එතන කියලා ගෝල් එකක් දෙන්න කියලා. මොකද දන්නේ? නෝරේ කොළඹ බාරේද මීගම කොළඹ බාරේද? ඉතින් එයා මචං කොළඹ. ඔය යන්න බාරේ වාහන මැදට දාලා. දැන් මචං බෝඩරේට එන්ටර් වෙලා ඉන්නේ හරියද? මචං අපේ තියෙන ඔක්කොම ආදාර පත්‍රය තල කරගන්න. අතරට මචං දැන් මචං වෙලාව 1යි හරියද? පැය 4ක් විතර මම දැන් එක දිගට යනවානේ. පැය 4ට මචං මම 2600ක් විතර සෙට් වෙලා තියෙනවා මට. තව 1500ක් විතර තමයි සෙට් කරගන්න ඕනේ. අදත් කලින්ම යන්න පුළුවන් වෙන සීන් එකක් තියෙනවා. එහෙනම් ඉස්සරහින් සෙට් වෙමු. මේ දැන් මචං වතුර ටිකක් බීලා කන්න නම් බඩගින්න නැහැ. හයර් එකක් සෙට් වෙන ගමන් මචං මේ ආයෙත් එන්න. එහෙනම් මචං ආයෙ හයර් එකක් සෙට් වෙන ගමන් එමු සෙට් වෙමු. සෙට් වුණා ගියාන්කෝ. සෙට් වුණානේ 1135 මචං ගමුනේ. කොළඹට යන්න තියෙන්නේ. මෙතන තමයි ලොකේෂන් එක පෙන්නන්නේ හරියද? බලමු ගිහිල්ලා. අයි මොකක්ද පික්නික් එකක්? ඔව්. ඔයා මේකේ ගෙනියන්න පුළුවන්ද? මොකද්ද දන්නේ තියෙන්නේ? ගෙනියන්න. ආ මේකද? කරයි උඩ. අම්මට පුළුවන් කියන බෑග් එකයි. ඉන්න බලමු නේ. බෑග් එක කරේ එල්ල ගන්න මෙතන බිමට අහු වෙන්නේ. ඔව් නේ. ඒක පොඩි shopping එකක් වගේ දාලා දෙන්න බැරිද? ඔයා බලන්නකෝ බර හරිද කියලා. බලමු නේ. අවුල නැහැ මේ ඔයිට වඩා ගණන් කියන්නේ. මේ දාලා මෙතන සීට් එකට ඇඩ්ජස්ට් කරනවා තියාගන්න. පුළුවන් අවුල නැහැ. එයා ආන්සර් කරන්නේ ඇයි ෆෝන් එක? ඔව්. ඒක ගන්න. හරියට. අපි ගියා. කොළඹට මචං යන්න තියෙන්නේ පංචකාවත්තේ HNB බැංක් එකේ වට යන්න කියලා කිව්වේ. එතන කියලා කෝල් එකක් දෙන්න කියලා කිව්වා. මොකද්ද ලේසියෙන් පාර? මේක යමුනේ. කොළඹ මේකම පාර යමු. මේ වෙන මචං යාමක් තමයි දෙන්නේ. කොළඹ යනවා කියන්නේ ඉතින් ලේසි නෑනේ. කිලෝමීටර් 18ක් තියෙනවා. මේක මචං ගත්තේ මේක ගත්තට පස්සේ මේ අද දවසේ කවර් මචං. එතකොට දැන් එකමාරයිනේ දෙකමාර වෙද්දි මම මේක ඉවර කරලා කියන්නේ. ඊට පස්සේ මචං අවුලක්ම නැහැ මට යන්න උනත් පුළුවන්. මේ ඒකයි ගත්තේ. එතකොට පොඩි පොඩි ඒවා මේ කර ඉන්න ඕනේ නැහැ. එකපාරෙම ඉවරයක් කරලා දාන්න පුළුවන්. එහෙනම් මචං මේ සෙට් වෙමුනේ. කොළඹට යන ගමන්. රාගම ඉන්නේ මචං ස්ටේෂන් එක ගාවින්. ඉස්සරහා පාරේ ඉස්සරහේ මචං දෙපැත්තටම දාලා යන්න පුළුවන්. ජාල පැත්තට දකුණට ගිහලා ජාල දකුණට දාලා මචං ජාල පැත්තෙන් යන්නත් පුළුවන්. මේගම කොළඹ පාරේ. නැත්නම් මේ පැත්තෙන් වමට දාලා කඩවල පැත්තෙන් යන්නත් පුළුවන් නෝර කොළඹ පාරේ. මොකේද යන්නේ? නෝර කොළඹ පාරේද මේගම කොළඹ පාරේද? අපි යමු මේගම කොළඹ පාරේ යන්නේ. මේක ළඟයි. කිලෝමීටර් 14යි. මේ පැත්තෙන් ගියොත් මචං කඩවතට ගිහලා යන්නත් පුළුවන් කොළඹ නුවර පාරේ. මේ පැත්තට ගියොත් එහෙම මචං කෙලින්ම මේගම කොළඹ පාරේ යන්න පුළුවන්. මේගම කොළඹ පාරේ ළඟයි මචං. කිලෝමීටර් 14යි තියෙන්නේ. යමුනේ. ඔයාලා මම මේ කුඩින් වලට ගිහිල්ලා බැලුවා. කිලෝමීටර් 14ක් තියෙනවා. ඉස්සරහට යමු නේ ඉස්සරහට ගිහින් සෙට් වෙන්න. මේ දෙන්නේ කොළඹ මේගම පාර මේන් රෝඩේ.
යන්න තමයි තියෙන්නේ මචං. තව 10ක් තියෙනවා. ඔන්න කොළඹට ආවා මචං. මේ තියෙන බෝඩ් එක. මෙතනින් එහා මචං කොළඹ. අරනේ කාර. මේ තියෙන මචං කොළඹ. අර තියෙන නෙළුම්. පාරේ වාහන මැදට දාගෙන නැගලා හරගෙන DYD වලට ගමන්නේ මචං ඈ D300 එක ඇවිල්ලා හප්පනවා හරිද මචං කෙලින්ම යන්න දෙන්න කෙලින්ම. දැන් මචං බෝඩරේට එන්ටර් වෙලා ඉන්නේ හරිද? දැන් මචං බෝඩරේට එන්ටර් වෙලා ඉන්නේ හරිද? දැන් මචං අපේ තියෙන ඔක්කොම ආධාර පත්‍ර ටික තද කරගන්න. නැත්තම් පොඩ්ඩක් පමණයි. ඉතරම මචං ෆෝන් එක හොඳටම තද කරගන්න. හරිද? නැත්තම් තමයි ලොකේෂන් එකට ආවා හරියද? මේ දෙන්නේ HMB බැංක් එක. එතෙන්ද නේද අර අයිටම් එක දුන්නේ කියලා මට යන්න කිව්වේ. බලමු කෝල් එකක් කරගෙන. දැන් මචං පන්තිලා හරියද? මම යාර කතා කරා එන්නම් කියලා කිව්වා. මේ හරියට මචං ආපුවම මේ ෆෝන් එකේ නම් මොනවද තියාගන්න. අද කරගන්න මේ ගන්න බැරිය නේද ඒක පාටම. ඔයත් එකත් නිකන් නෝමල් තියාගන්න එපා. තාක්ෂ වැඩේටම දාගන්න ඕන හරියද? මේකට මෙතන ගේම් දෙනවා මචං. මෙහෙම කරලා මෙහෙම බලනකොට මචං මේ බයික් එකක් නැතින ඒකනද ගෙනාව? ඔව් ඔව්. ඒකේ නම්බරේ පොඩ්ඩක් කියන්න පුළුවන්ද? 071 2 79 10 21. හරි. කීයද ගාන කිව්වේ? 1135ක් වගේ වෙන්නේ ඒක. ඔව්. කොහොම මැදලා? අන්න එහෙම. හරිනේ. හරියට. හරි thank you. සල්ලි හැම මචං නිකමටවත් මේ පේන්නත් තියාගන්න එපා. දැන් තිරාඩම කියන්නේ වලට විහිළු නෙමෙයි හරිද?